හායි යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද ඔන්න අද මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ආවා. අද වෙසක් පොය දවස. ඉතින් අද මම වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මම කොහොමද වෙසක් උත්සවය සමරුවේ කියලා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් මම පෙන්නනවා අපේ ඩන්ඩි ස්කොට්ලන්ඩ් කමියුනිටි එක කොහොමද අපේ පුංචි පන්සලේ වෙසක් උත්සවය සමරුවේ කියලා. ඉතින් දැන් අපි පන්සලට යන ගමන් ඉන්නේ. දැන් හවස 4ට විතර ඇති. ඉතින් පන්සලේ පුංචි වැඩසටහන් කිහිපයක් තියෙනවා. ඒකට තමයි අපි දෙන්න මේ දැන් යන්නේ. යන ගමන් ඉන්නේ. ඉතින් අද උදේ මම පුංචි දේවල් කිහිපයක් කරා මගේ ගෙදර වෙසක් උත්සවය වෙනුවෙන්. මුලින්ම අපි මම මොනවද කරේ කියලා බලලා ඉමු පන්සලට යන අතරේ. මම උදෙන්ම නැගිටලා මූණකට හොදගෙන පිරිසිදු වෙලා මට ඕන වුණා මේ පාර වෙසක් පොය දවසට කිරිපිඬු දානයක් දෙන්න බුදුහාමුදුරන්ට මගේ බුදු මැදුරේ. ඉතින් පූජා කරන්න ආසාවක් ඇති වුණා. ඉතින් මම උදෙන්ම නැගිටලා කිරිපිඬු හදලා බුදුහාමුදුරන්ට පූජා කරන්න සියලු දේ ලෑස්ති කරා. ඒ වගේම ගිලන්පස ලෑස්ති කරා. ඉතින් ඒ සියල්ලම ලෑස්ති කරගෙන උදේ 6:07 විතර වෙනකොට මම මගේ හස්බන්ඩ් එක්ක ඒවා පූජා කරා. ඉතින් හිතට මාර සැනසීමක් දැනෙනවා. ඒ වගේ කිරිපිඬු දානයක් බුදුහාමුදුරන්ට පූජා කෙරුවාම ඒ වගේම කිරිපිඬු පූජා කරන එක ගොඩක් හොඳ දෙයක්. අසනීප තියෙන ළමයින්ට සහ අසනීපෙන් ඉන්න අයට කිරිපිඬු දාන හැම වෙලේම පූජා කරන්න පුළුවන් නම් එයාලා නිරෝගිමත් වෙනවා කියලා මම බණ වැඩසටහනකින් දැනගත්තා. ඉතින් ඊට පස්සේ මම තීරණය කරා අද වෙසක් පොය දවසේ කිරිපිඬු දානයක් පිළියෙල කරලා බුදුහාමුදුරන්ට පූජා කරනවා කියලා. ඉතින් ඒ කටයුත්ත මේ විදිහට තමයි මම අද උදෑසන සිදු කළේ. ඉතින් හරිම ආසාවෙන් හරිම සද්ධාවෙන් තමයි මේ කටයුත්ත කරන්න ඕනේ සහ මම සිදු කළේ. ඊළඟට මම මගේ ගෙදර වෙසක් කූඩු කිහිපයක් එල්ලන්න තමයි හැදුවේ. ඉතින් වෙනදා වගේ ලංකාවේ ඉන්නවා වගේ වෙසක් කූඩු හදන්න මෙහි හැකියාවක් නැහැ. ඉතින් අවශ්‍ය කළමනාකරණ සොයා ගැනීමට පුංචි අපහසුාවක් තියෙනවා. ඉතින් මේ පාර මට සවුකල හම්බුනේ නැහැ. හැමතැනම හෙව්වා හම්බුනේ නැහැ. ඉතින් අන්තිමට මං හිතුවා මේ වගේ කූඩු කිහිපයක් ඒ කියන්නේ මේ සැරසිලි කිහිපයක් වෙසක් කූඩු හැටියට බකට්ස් හැටියට එල්ලනවා කියලා. ඉතින් මේ වගේ වෙලාවකට මතක් වෙනවා ලංකාවේ අපේ ගෙදර ඉස්සර චූටි කාලේ අපේ තාත්තා ලස්සන කූඩු හදනවා. ඉතින් ටිකක් ලොකු වෙනකොට අපිට එයා කූඩු පට්ටම හදලා දෙනවා අටපට්ටම අපිට අලවන්න කියලා. ඉතින් නංගිලා දෙන්නයි මායි අම්මයි තාත්තයි අපි 5 දෙනාට කූඩු 5ක් හදනවා. ඉතින් ඒ කූඩු 5 අපි 5 දෙනා එක්කෙනා එක ගානේ අලු වුණා. ඉතින් තාත්තා තමයි හැමදේම මූලික වෙලා පාට ගලපලා හැමදේම කරන්නේ එයා. ඉතින් හරි ලස්සන මතකයක්. ඉතින් ඔය වෙසක් කූඩු අලවනවා කියන්නේ හරි ලස්සන දෙයක්. ඉතින් ওই විදිහට තමයි මම මගේ ගෙදර වෙසක් කූඩු මේ පාර ලෑස්ති කරේ. ඔන්න ඉතින් ඒ අතරේ අපි අපේ පන්සලට ආවා. ඩන්ඩි කමියුනිටි එකෙන් ස්ථාපනය කරපු පන්සල මේක. ඉතින් අපි අපේ පන්සලට ආවා. එතකොට පන්සලේ උත්සවය පටන් ගන්න ලෑස්ති වෙලා තමයි හිටියේ. ඉතින් මුලින්ම කොඩි ගස් උස්සලා කර්ණීය මෙත්ත සූත්‍රය කියලා තමයි අපේ වැඩසටහන මේ විදිහට ආරම්භ කරේ. සත්තා භවන්තු
සුඛි සත්තා පරන්නිකුපේත නාති මඤ්ඤේත කච්චති මංකංචේ යාලෝස්නා පටික සංඥානාය නස්ස දුක්ඛ මිත්තේය මාතාය කානියං පුත්තං ආයුසාරේ. උත්සවය ආරම්භ වුණාට පස්සේ මම මගේ හස්බන්ඩ්යි ගියා චෛත්‍ය වහන්සේ බෝධීන් වහන්සේ සහ පිළිම වහන්සේ වැඳ පුදා ගන්න. ඉතින් අපි මල් අරගෙන ආවා. මල් බොකි එකක් තමයි අපි අරගෙන ආවේ. මෙහි ඉතින් මල් බොකිස්නේ තියෙන්නේ. ඉතින් අපි ඒක පිළිම වහන්සේ තියෙන තැන පූජා කරලා වැන්දා. ඉතින් මේ විදිහට තමයි අපේ පන්සල තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මේ හැමදේම අපේ ඩන්ඩි කමියුනිටි එකේ කට්ටිය තමයි arrange කරන්නේ. ඉතින් හරිම ලස්සන තැනක්. හැමදාම යන්න හිතන තැනක්. ඉතින් අපි දෙන්න ඉඳලා හිටලා යනවා පන්සල බලන්න. ඒ කියන්නේ මල් පූජා කරලා එන්න. ඉතින් මේ විදිහට තමයි අපේ පන්සල ගොඩ නැගෙමින් පවතින්නේ. ඉතින් හරිම ලස්සනයි. හරිම ලස්සන තැනක්. ඉතින් මේ ස්තුති කරන්න ඕනේ මේ තැන ඉදි කරපු සහ මිලදී අරගෙන මේ තැනට ගෙනාපු අයට. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේ විසින් අපිට තෙමගුල් වන්දනාවක් කරා. ඉතින් මේ අවස්ථාව තමයි අපි මේ සහභාගී වෙලා ඉන්නේ. අපේ පන්සලේ ඉදි කරලා තිබ්බා වෙසක් උත්සවයට සමගාමීව සිදුහත් උපත සිහි කරන්න ලස්සන කැරකෙන පහන් කූඩුවක්. ඉතින් මේ තියෙන්නේ පහන් කූඩුව. ඊළඟට අපි ගියේ පහන් කූඩුව බලන්න. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේක ඉදි කරන්න මේක හදන්න මහන්සි වෙච්ච හැමෝටම ස්තුති කරන්න ඕනේ. මේ වගේ දසුණක් අපේ පුංචි ළමයින්ට ඒ වගේම අපිට ලබා දෙන්න වෙහෙස මහන්සි වුණාට. වෙසක් දවසට ලොකු පොඩි හැමෝම ආස ඊළඟ දේ තමයි වෙසක් දන්සල්. ඉතින් වෙසක් උත්සවය ලං වෙනකොට වෙසක් දන්සල් අනිවාර්යයෙන්ම මතක් වෙනවනේ. ඉතින් ඩන්ඩි කමියුනිටි එකේ ඉන්න අය එකතු වෙලා වෙසක් දන්සල් සංවිධානය කරලා තිබ්බා. ඉතින් අපිට ෆ්‍රයිඩ් රයිස් දන්සල හම්බුණා. ඒ වගේම අයිස්ක්‍රීම් දන්සලකුත් තිබුණා. ඉතින් අපිට මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල දුන්නේ ගොත්තු ශ්‍රී ලංකන් පර්ත් ආයතනය විසින්. ඒ වගේම අපිට අයිස්ක්‍රීම් දන්සල දුන්නේ රේන්බෝ එව එකෙන්. ඉතින් මේ ආයතන දෙකේම දන්සල ලබා දෙන්න මහන්සි වෙච්ච සහාදායක වෙච්ච හැමෝටම ස්තුති කරනවා මේ අවස්ථාවේදී. ඉතින් ගොඩක් අපි විනෝද වුණා. ඉතින් දන්සල් වඳින්න නැත්තම් වෙසක් දවසේ වැඩක් නැහැ කියනවානේ. ඉතින් ලංකාවේ හැමෝම හැම තැනම හරි ආසාවෙන් වෙසක් දන්සල් වල පෝලිම් වල ඉඳලා දන්සල් රස විඳිනවා. ඉතින් අපිට මේ අවස්ථාව ලබා දුන්න මේ ආයතනයේ සියලු දෙනාටම ස්තුති කරන්න ඕනේ නැවත වාරයක්. ඉතින් මේ අපේ වෙසක් දන්සලේ විදේශිකයන් පවා හිටියා. ඒ කියන්නේ විදේශිකයන් කියලා කියන්නේ මේ රටේ කට්ටිය. ඉතින් මේ ගමේ අවට ඉන්න අය ඇවිල්ලා හිටියා. ඒගොල්ලොත් එයාලට අලුත් දෙයක්, අලුත් අත්දැකීමක්. ඉතින් ඒක අපි එක්ක බෙදා ගන්න එයාලත් අපේ වෙසක් දන්සලට සහභාගී වෙලා හිටියා. ඉතින් එයාලට වෙනම අත්දැකීමක් වෙන්න ඇති, අලුත් අත්දැකීමක් වෙන්න ඇති. පොලිමක ඉඳලා මේ විදිහට කෑම බෙදා දෙනවා කියන එක එයාලට වෙනස්ම අත්දැකීමක්. ඉතින් එයාලා අපි එක්ක ඒ අත්දැකීම විඳ ගන්න ඇවිල්ලා හිටියා. ඉතින් ලංකාවේ හිටියා නම් අවස 6-7 විතර වෙද්දී අපි පන්සල් ගිහිල්ලා ඇවිල්ලා ඒ එන ගමන් තමයි දන්සල් වඳින්න යන්නේ. ඉතින් මේ වගේ වෙසක් දන්සල් වල වෙච්ච විනෝද ජනක දේවලුත් තියෙනවා.
ඉතින් මට මතකයි එකපාරක් අපි ගියා පාන් දන්සලකට. ඉතින් ටිකක් දුර හොයාගෙන තමයි ගියේ. ඉතින් අපි පාන් දන්සල හොයාගෙන ගිහිල්ලා වාහන නතර කරලා ඇතුළට යනකොට පාන් දන්සල ඉවරයි. ඒ වුණාට අපේ නංගිව එක්කගෙන එක්කෙනෙක් ඇතුළටම ගියා නෑ තියනවා එහෙම කියලා. ඉතින් අපි හැමදාම අපේ නංගිට විහිළු කරනවා එදා වගේ පාන් කණ්ඩ යමුද කියලා. ඉතින් ඔය හැමදාම මතක් වෙනවා ඉතින් වෙසක් ලං වෙනකොට ඔය ඒ සිදුවීම. වෙසක් උත්සවයක අනිවාර්ය අංගයක් තමයි බැති ගීත ගායනා කිරීම. ඉතින් ඊළඟට තිබෙන්නේ බැති ගී ගායනාවන්. ඉතින් පුංචි අය වගේම ලොකු අයත් එකතු වෙලා බැති ගීත ගායනා කෙරුවා. ඉතින් අපි බලමු පුංචි අයගේ බැති ගීත ගායනය මුලින්ම. මේ කාලයට ඉතාම අගනා ගීතයක්. ඒ තමයි මෙත්මල් පිපිදේවා කියන ගීතය. ඉතින් අපි ඒ ගීතය ගායන්නටත් අපේ ආදරණීය දරුවන්ට ආරාධනය කරමු. මෙම ගීතය මොරිස් දහනායක මහතා ගායනා කරන ගීතයක්. ඉතින් ඒ ගීතත් අපි අහලා බලමු අපේ ආදරණීය දරුවන් ලස්සනට ගායන ආකාරය.
වැඩිහිටි අයගෙත් භක්ති ගීත ගායනාවන් කිහිපයක් තිබුණා. ඉතින් මම ඒ වලින් කිහිපයක් මේ විදිහට මගේ වීඩියෝ එකට එකතු කරා. ඉතින් හරි ලස්සන දවසක්. ලංකාවේ නැතත් අපිට අපේ වෙසක් උත්සවය මේ විදිහට මේ රටේ ඉඳන් සමරන්න ලැබීම භාග්යක්. ඒ වගේම වාසනාවක්. ඉතින් මේ සඳහා අප කැප වෙලා වැඩ කරපු ඒ වගේම වෙහෙස මහන්සි වෙච්ච හැමෝටම සංවිධානය කරපු හැමෝටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හැමෝගෙම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට අද දවසේ මගේ වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මගේ වීඩියෝස් දාපු හැටිය බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් like එකක් අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව හම්බෙන්න එන්නම්. පරිස්සමින් ඉන්න. bye. Jadi kapal masih dapat.